ඒ මනුස්සයාගේ හැම ආශාවක්ම අන්තිමේදී ඉෂ්ට කරන්න වුණා. තමන්ගේ පුතාව කසාද බැඳපු කෙල්ල තමන්ගේම දුවෙක් කියලා හිතන්න බැරි තරම් සල්ලාල නොසන්ඩාල මගේ වචනයෙන් කියනවා නම් තිරිසන් ගති තියෙන මිනිහෙක්. ඉතින් මං ඒ ගැන හස්බන්ඩ්ට කිව්වා මෙහෙමයි මට මේ වගේ දේවල් වෙනවා ගෙදරදී. ඒක හින්දා මම හරි අපහසුතාවයකටපත් වෙනවා. ඒක හින්දා අපි එක්ක වෙන ගෙයක් අරන් යමු. එහෙම නැත්නම් තාත්තා අපි වෙන කොහරි නවත්තමු කියලා. ඒ වෙලාවට හස්බන්ඩ් මාත් එක්ක රණ්ඩු වෙනවා. ඔබ බොරු කියන්න එපා. ඒ සමහරවිට මට ගහනවා. ඒ වගේ දේවල් වෙනවා. ඔහොම ඉන්නකොට එයා කිව්වා මට දරුවෝ නැති කරමු කියලා. මම ඒකට කැමති වුණා ඇත්තටම. මම දරුවා නැති කරා. මම එයාත් එක්ක ජීවත් වෙනකොට මම ගොඩක් දේවල් වලට පුරුදු වුණා. ඔබ ගැබ් ගෙන කියලා ඔබගේ සැමියා එතකොට ඔබගේ ගෙදර මිනිස්සු දැනගෙන නැද්ද? එයාලා දැනගෙන හිටියා. ඒත් ඔබ නිවසෙන් එළවනවා. ඔබගේ ගෙදර කට්ටිය. ඔව් එයාලා මාව පිළිගන්න කැමති වුණේ නැහැ. බඩේ දරුවෙකුත් එක්ක ඈ හැදුණු වැඩුණු ගෙදරින් ඈ එළියට දානවා. සාමාන්‍ය දවසට ස්පායක ඔබ වැඩිම හොයලා දෙන ආදායම කීයද? සමහර දවස් වලට රුපියල් 40000කට කිට්ටු වෙන්න හොයනවා. අභ්‍යන්තරය පිටතට නොපෙනෙන ඇතුළාන්තය අයබෝන් හැමෝටම වාසනාවන්ත දවසක්. මිනිස්සුන්ගේ ජීවිත නොහිතන වෙලාවට නොහිතන විදිහට වෙනස් වෙනවා. අපේ සමාජයේ අපිට විවිධාකාර චරිත හම්බ වෙනවා. හැබැයි ඔවුන් අපිත් එක්ක මතු පිටින් හිනා වුණාට ඔවුන්ගේ අභ්‍යන්තරයේ කතන්දරය ඔවුන්ගේ ඇතුළාන්තය හාත්පසින් වෙනස්. හැබැයි හැමෝටම වගේ හීනයක් තියෙන මං කවදාද මෙහෙම වෙනවා මම මෙතනට යනවා මම මේ වගේ දෙයක් කරනවා මම මේ වගේ ජයග්‍රහණ ලබනවා කියලා. ඒ හීන අපි ජීවිතේ දවසක ගන්න වැරදි තීරණයක් හින්දා වැරදි තීරණ නිසා වෙනස් වුණාම එහෙම වෙනස් වෙච්ච කතාවක් අරගෙන තමයි මං අද දවසෙත් ඇවිල්ලා. ඉතින් කොහොමද වඩ මේ දවස්වල? හොඳයි කියලා කියන්නත් අමාරුයි. නරකයි කියලා කියන්නත් අමාරුයි. දෙකටම සමබරව තියෙන්නේ. මධ්‍යස්ථ යනවා නේද? ඔව්. හරි. මම මුලින්ම දැනගන්න කැමති ඔබ කවුද? කොහෙද ඔබගේ හැදුන වැඩුනේ? ඔබේ කුඩා කාලේ මොන වගේද? මම ඒ ගැන පොඩි විස්තරයක් ඔබෙන් දැනගන්න කැමතියි. මගේ නම නිසංසලා. ගමනම් මෙහෙමනේ. කොළඹින් ටිකක් ඈත. කුඩා කාලේ ගෙවුනේ ගොඩක් සුන්දර විදිහට. මම ගොඩක් ඉගෙන ගන්න ආස කරපු කෙනෙක්. පවුලේ කී දෙනෙක් හිටියද? පවුලේ 3 දෙනෙක් හිටියා. 3 දෙනෙක් හිටියා. 3 දෙනෙක් බාලයා. ඔව්. හරි. නිසංසා එතකොට මට කියන්නකෝ දැන් ඔබගේ අධ්‍යාපනය ඉවර කළා ඔබ කොහොමද ඔබේ ජීවිතය ඉස්සරහට අරන් ගියේ? ඇත්තටම මං ආස කරේ වෛද්‍ය ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න. හැබැයි මට කැම්පස් යන ලකුණු මදි වුණා. මම හෙද විද්‍යාලයට තමයි අයදුම්පත් දාලා තිබුණේ. ටික කාලයක් ඉන්නකොට අවුරුද්දක් දෙකක් විතර ඉන්නකොට ගෙදරින් කසාද බඳින්න කියලා බල කරා. ඒක නිසා විවාහ වෙන්න තීරණය කරා. ආ කියන්නේ අධ්‍යාපනය නතර කරලා අවසානයේදී ගෙදර තියෙන බලපෑම සමග ඇයි මේ කියන්නේ ඔබට ඒ වයසේ ගෙදරින් කසාද බඳින්න කියලා ඔබගේ සම්බන්ධතාවයක් තිබුණාද නැත්නම් ඇයි එහෙම බල කරේ ගෙදරින්? එහෙම කිසිම සම්බන්ධතාවයක් තිබුණ නැහැ. ඒ වුණාට ගෙදර කට්ටියට ඕනේ උනේ මම මැරි කරපු කෙනාටත්
හොඳට සල්ලි තිබුණ කෙනෙක් අපේ ගෙවල් වලටත් එහෙමයි. හ්ම්. එහෙම කිසි අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒ වුණාට උන්ට හිතෙන්නේ නැති මගේ බරෙන් නිදහස් වෙන්න ඕනි කියලා හිතෙන්නේ නැති. ඒකින්ද සමහර විට විවාහය ඉක්මන් කරන්නේ නැති ඕන. හරි. නිසංසලා එතකොට මේ දැන් ඔබ විවාහ වෙන්න කොට ඔබේ වයස කීයද? 23යි. 23. හරි. ඉතින් ඉහට නිසංසලා මම විවාහ වෙලා සැමියා ගෙදර තමයි හිටියේ. හ්ම්. අපේ ගෙදරින් ටිකක් ඈතට වෙන්න තමයි තියෙන්නේ. හ්ම්. මේක යෝජිත විවාහයක්. ඒකින්ද ඉතින් එහෙම ලොකුවට මට ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණ නැහැ ඇත්තටම. ඒ කියන්නේ ලොකු ආශ්‍රයයක් තිබුණේ ලොකු ආශාවක් තිබුණ නැහැ. නැහැ. ඒත් ඉතින් අර අපි කසාද බැන්දට පස්සේ අපි ගලප ගන්න උත්සාහ කරනවානේ. ඒ වගේ මමත් මගේ කසාදේ මගේ සැමියා මං ගලප ගන්න ගොඩක් දුරට උත්සාහ කරා. ඒත් ඔහු ටිකක් গুপ্ত චරිතයක්, හරි අමුතු චරිතයක්. ඔය විදිහට මම මේ ගෙදර ඉන්නකොට සැමියාගේ පියා, ඒ කියන්නේ මගේ මාමණ්ඩි ටිකක් ඔබ නැවතුනේ හස්බන්ඩ් ගෙදරනේ. හස්බන්ඩ්ගේ ගෙදර. එයාලා ගෙවල් නම් නුවර. හ්ම්. ඒ වුණාට එයාලා පදිංචි වෙලා හිටියේ ගම්පහ. හරි. කියනකො දැන් විවාහ ජීවිතයේ ඔබ දැන් ගත කරද්දි කොහොමද සතුටින් ගත කරාද කොහොමද? විවාහ වුණ අලුත නම් ටිකක් අපි සතුටින් ගත කරා. ඒ වුණාට ටික ටික කාලයක් යනකොට මට නිකන් හරි මම නිකන් හරි තනි වෙලා වගේ දැනුණා. ඔහු එයාගේ වැඩත් එක්ක එයා ගොඩක් බිසි වුණා. මං ගැන හොයලා බලන්න එයාට වෙලාවක් නැහැ. සමහරවිට මං කියන දේවල් වලට එයා හුඟකම් දෙන්නේ නැහැ. ඒ වගේ දේවල් එක්ක මට නිකන් තේරුණා මං ඒ ගෙදර නිකන් මං තනි වෙලා වගේ කියලා. හරි. එතකොට දැන් මේ ඔබ හස්බන්ඩ් කිව්වේ නැද්ද ඉතින් මෙහෙම මට මෙහෙම තමයි තනියෙන් ඉන්න බෑ. ඒක ඔයාලා සැකියාවට හරි මොකටද යන්න තිබ්බනේ. එහෙම මොකද යෝජනාවක් ගෙනාවේද හස්බන්ඩ්? එයාට මං කිව්වා මම මොන හරි ජොබ් එකක් කරන්නම් කියලා. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. එයා කිව්වේ අපිට හැමදේම තියෙනවා නම් මොකටද ඔයා ජොබ් එකකට යන්නේ කියලා. එයා හැමදේම කරනවා නම් එයා මාව බලා ගන්නවා නම් මට ජොබ් එකක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ නේද කියලා එයා හැම වෙලාවෙම ඇහුවේ. හරි. එතනින් එහාට මේ යන්නේ සසලා? හස්බන්ඩ්ගේ තාත්තා හිටියේත් අපිත් එක්කමයි. එයා ටිකක් හරි අමුතුයි. මට තේරුණා එයාගේ කතාව, එයාගේ හැසිරීම චුට්ටක් හරි අමුතුයි කියලා. නිකන් හරි මනමාල ගතියක් එයාගේ තාත්තා. මනමාල ගතිය. ඔව්. ඒක හස්බන්ඩ්ගේ මේ කියන්නේ මේ අම්මා හිටියේ නැද්ද? නෑ, එයාගේ අම්මා නැති වෙලා. මට දැනෙච්ච නිසා මම ඒක හස්බන්ඩ්ට කිව්වා. ඒත් එයා ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. ඕක විටින් විටම වෙන්න ගත්තා. මම එයාට කිව්වා මෙහෙමයි. ඒ කියන්නේ හස්බන්ඩ් නැති අතර ඔබට එක එක යෝජනා එක එක විදිහට ස්පර්ශ එහෙම කරන්න ආවද හස්බන්ඩ්ගේ තාත්තා? ඔව්. ඉතින් මං ඒ ගැන හස්බන්ඩ්ට කිව්වා මෙහෙමයි මට මේ වගේ දේවල් වෙනවා ගෙදරදී. ඒකින්ද මම හරි අපහසුතාවයකට පත් වෙනවා. ඒකින්ද අපි එක්ක වෙන ගෙයක් අරන් යමු. එහෙම නැත්නම් තාත්තා අපි වෙන කොහේ හරි නවත්තමු කියලා. ඒ බාර ඒ වෙලාවට හස්බන්ඩ් මාත් එක්ක රණ්ඩු වෙනවා. ඔබ බොරු කියන්න එපා. ඒ සමහරවිට මට ගහනවා. ඒ වගේ දේවල් වෙනවා. ආයි කියන්නේ ඔබ දැන් ඔබට වෙන අසාධාරණ ඔබගේ සැමියාත් එක්කම කියන්නේ ඔබට එකම පිළිසරණ ඔහුනේ. ඔව්. එතකොට ඔබ ඔහු එක්ක එක ප්‍රකාශ කරාට පස්සේ ඔහු කියනවද ඔහු ඔබ තරවටු කරනවා ගහනවා කරනවා ඒක පිළිගන්නේ ඒ තත්ත්වයටපත් වුණාද? ඔව්, එයා පිළිගන්න කැමති වුණේ නැහැ එයාගේ තාත්තා වැරදි කියන එක. මං ඊට පස්සේ මේ ගැන අපේ ගෙදර කට්ටියත් එක්කත් කිව්වා මට මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වුණාට අපේ ගෙදර කට්ටිය පිළිගන්න කැමති වුණෙත් නැහැ. එහෙම දේවල් තියෙනවා කියන එක එයා වයසක කෙනෙක් එහෙමයි කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් මගේ පැත්තට කතා කරන්න ඇත්තටම කවුරුත් හිටියේ නැහැ. මම මේ වෙලාවේ ගොඩක් අසරණ වුණා. මම ගොඩක් තනි වුණා. මට කිසිම කෙනෙක්ගෙන් කිසිම පිළිසරණක් නැහැ වගේ තමයි මට දැනුනේ. ජීවිතේ දැන් ඔබ අපිට තියෙන හොඳම පාඩම තමයි අපිට කාත් කවුරුන් නැති වුණාම අපිට තනි වුණාම අපි විවිධාකාර විදිහට අපේ පිළිසරණ වෙනවා. අපි විවිධාකාර විදිහට කියන්නේ ඇයට සිදුවෙන දේ ඇයට ඇගේ සැමියාගේ
පියාගෙන් කරදර එනකොට ඇය සැමියාට ප්‍රකාශ කරනවා මට මෙහෙම දේවල් වෙනවා මට මෙහෙම ඉන්න බෑ මෙහෙම. නමුත් අවසානයේ ඔහු පිළිගන්නෙත් නැහැ. අවසානයේදී එකම පිළිසන තමයි අම්මා තාත්තට කියනවා. අම්මා තාත්තවත් පිළිගන්නේ නැහැ. නිසංසලා ඉතින් එහාට ඉතින් එහාට තමයි මගේ ජීවිතේ හැම දෙයක්ම මට නැති වෙලාම ගියේ. මට මේ මනුස්සයාගෙන් බේරෙන්න බැරි වුණා ඇත්තට. මට හැම දෙයක්ම මගේ ජීවිතේ කියාගන්න කිසිම කෙනෙක් හිටියෙත් නැහැ. මට මේ මනුස්සයාගෙන් ගොඩක් කරදර වුණා. ඒ මේ හස්බන්ඩ්ගේ තාත්තගේ. ඔව්. හ්ම්. මේ මනුස්සයාගේ හැම ආශාවක්ම මට අන්තිමේදී ඉෂ්ට කරන්න වුණා. තමන්ගේ පුතාව කසාද බැඳපු කෙල්ල තමන්ගේම දුවෙක් කියලා හිතන්න බැරි තරම් සල්ලාල නොසන්ඩාල මගේ වචනෙන් කියනවා නම් තිරසන් ගති තියෙන මිනිහෙක්. ඇයට අවසානයේදී සිද්ධ වෙනවා මොකද ඇගේ සැමියවත් ඇයට ඇහුම්කන් දෙන්නේ එක තප්පරයක් ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇයට සිද්ධ වෙනවා ඔහුගේ ආශාවන් සංසිඳවන්නට. සංසාරදී ඔබ එකට අකමැති වුනේ නැද්ද? මම අකමැති වුණා. මට බේරෙන්න බැරි වුණා ඒගොල්ලන්ගෙන්. අන්තිමට මම තීරණය කරා මම මේ ගෙදර අතහැරලා යනවා කියන එකට. අන්තිමේදී මම ඒ තීරණය අරන් මම ඒ ගෙදරින් එළියට බැස්සා. මම මගේ ගෙදරට ගියාට මගේ ගෙදර කට්ටිය මම පිළිගන්න කැමති වුණෙත් නැහැ. අය කියන්නේ ඔබ දැන් මේ ගෙදරින් එළියට බහලා ඔබගේ නිවසට ගියා. ඔව්. ඒ මිනිස්සු මොකද කිව්වේ? එයාලා කැමති වුණේ නැහැ මාව පිළිගන්න. ආපහු ඵලයන් ගුවා. ඔව්. අය සැමියාගේ ගෙදර ඉන්න බැරි හින්දා දුක දරා ගන්න බැරි හින්දා පීඩාව දරා ගන්න බැරි දැට වෙන කරදර දරා ගන්න බැරිද ඇයි ඉපදිච්ච නිවසට යනකොටත් ඇය එළවනවා. අවසානයේ ඔබට අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. එතනින් එහාට නිසංසලා මම මගේ ගෙදරට යනකොට මම ගැබිනියා. එහෙනම් ඔබ ගෙදරින් පිටුනට ගැබිනියා. ඔව්. මම අන්තිමට කොළඹට එනවා. මට යන්න තැනක් ඇත්තටම තිබුණේ නැහනේ. ඒක හින්දා මම කොළඹට ඇවිල්ලා ගාමන්ට් එකට යනවා. මම ඒ අවස්ථාවේ ගාමන්ට් එකේ රැකියාව කරගෙන ඉන්නකොට මට යාළුවෝ ගොඩක් හම්බ වෙනවා. ඒ යාළුවොත් එක්ක තමයි මම ඇත්තටම බෝඩින් වල ඉන්නේ. ඒ අතරතුරේදී මම එක පිරිමි ළමෙක් එක්ක යාළු වෙනවා. එතකොට ඔබට හිතුන්නේ නැද්ද නිසංසලා මම රෑ වැඩිච්ච වෙලේ දවල් වලට යනවා කියලා? ඇත්තට මට ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණේ මම හිතන්නේ ඒ කියන්නේ මට ඒ වෙලාවේ ඇත්තට මම බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම ආදරේ සෙනෙහස ඒ දේවල් මම ගොඩක් හෙව්වා. ඔබ ගැබ් ගෙන කියලා ඔබගේ සැමියා එතකොට ඔබගේ ගෙදර මිනිස්සු දැනගෙන නැද්ද? එයාලා දැනගෙන හිටියා. ඒත් ඔබ නිවසෙන් එළවනවා. ඔබගේ ගෙදර කට්ටිය. ඔව් එයාලා මාව පිළිගන්න කැමති වුණේ නැහැ. බඩේ දරුවෙකුත් එක්ක ඇය හැදුණු වැඩුණු ගෙදරින් ඇය එළියට දානවා. පස්සේ ඇය එන්නේ කොළඹට. ඒකේ නවාතන වෙන්නේ ඇඟලුම් හල ගාමට් එක. ඉතින් ඉහළ නිසංසලා ප්‍රේම සම්බන්ධයෙන් පස්සේ අපි දැන් අතරම living together තමයි ජීවත් වුනේ. ආයකට ඔව්. ඔබ පළවෙනි කසාදෙන් මේ විවාහ දික්කසාද වෙන තීරණය කළා ඒක දික්කසාද වෙන්න සමතකට ආවද? දික්කසාද වෙන්න මම ඔහුට කිව්වත් ඔහු ඩිවෝස් එක දෙන්න කැමති වුණේ නැහැ. ඒක හින්දා මට මෙයාව ආපහු මැරි කරන්න බැරි හින්දා අපි living together තමයි ජීවත් වුනේ. ඔහොම ඉන්නකොට එයා කිව්වා මට දරුවෝ නැති කරමු කියලා. මම ඒකට කැමති වුණා ඇත්තටම. මම දරුවෝ නැති කරා. මම එයාත් එක්ක ජීවත් වෙනකොට මම ගොඩක් දේවල් වලට පෙරදු වුණා. මේ ලෝකෙට බිහි වෙන්න මේක ලෝකෙ එළිය බලන්න අපි හැමෝම මවකගේ බඩේ කුසේ මාස 9ක් ජීවත් වෙනවා.
ඇගේ කුසට එන දරුවට මේ ලෝකේ බලන්න එළිය බලන්න අයිතියක් නැද්ද? ඒ දරුවා කරපු අපරාධය මොකද්ද? කාගේද මේ වැරද? හිතන්න ඔබට බාරයි කාගේද මේ වරද? ඉතින් එහන්න සංසලා මම එයාත් එක්ක ඉන්නකොට මම ගොඩක් දේවල් වලට පුරුදු වුණා. ඇත්තම කිව්වොත් මත්ද්‍රව්‍ය වලට, ගංජා, අයිස්, සිගරට් ඒ වගේ දේවල් වලට මම පුරුදු වුණා. ආගෙන ඔබ මේ ලිවින් ටුගෙදර් ප්‍රේමවන්තයා ඒවට ඔබ පුරු කළා. ඔව්. ආදරේ කියන්නේ මත්ද්‍රව්‍ය බොන එකවත් තමන්ගේ පෙම්වතියත් එක්ක බුදිය ගන්නන එකවත් කියලා මම නම් හිතන්නේ නැහැ. ආදරේ කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. ආදරේ කියන්නේ ඊට වඩා උතුම් දෙයක්. මේ ලෝකේ පවතින්නේ, මේ ලෝකේ රඳා පවතින්නේ, මේ ලෝකේ සතුට පවතින්නේ, මේ ලෝකේ ලස්සන පවතින්නේ මේ උතුම් ආදරේ නිසා. හැබැයි නිසංසලාගේ ආදර කතාව ඊට හාත්පසින් වෙනස්. ඒ මත්ද්‍රව්‍ය වලට අයිස් ගංජා මේ වගේ දේවල් හුරු වෙනවා. අය හුරු කරවනවා. ඉතින් ඉහන්නේ සංසලා ඒ මිනිස්සයා ඊට පස්සේ මාව ස්පා එකකට ගිහින් දැම්මා. ස්පාර ගිහින් දැම්ම කියන්නේ? එයා මට එතන වැඩට යන්න කියලා කිව්වා. ඒ කියන්නේ ඔහුගේ යාළුවෙක් ගාර කාගාරේ ස්පාගද? ඔව් එයාගේ යාළුවෙක් එකක්. තමන්ගේ පෙම්වතියව ස්පායකට දානවා. සංසලා මේ කතාව මේ සමහරුන්ට හිතේ මේක මෙහෙම වෙන්නේ නැති කියලා. සමහරු මේක විශ්වාස නොකරන ඉඩතියි. ඔබ මේ ප්‍රකාශ කරන්නේ තමන්ගේ පෙම්වතා තමන්ව ස්පායකට ගිහින් දානවා කියන්නේ. ඉතින් එහාට මට ස්පා එකේ වැඩට යන්න ඕන හින්දා මම තව තවත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. දැන් බල කරනවද මේ ඔබගේ පෙම්වතා ඔබ ස්පායක වැඩට යන කියලා? ඔව් එයාට හැමදේම තනියම කරන්න බෑ කියලා තමයි එයා කිව්වේ. ගෙදර වියදම් අපි හිටිය කුලියට. ඉතින් ඔබට තිබුණානේ ගාමන්ට් එක රස්සාවට යන්න. එයා කැමති වුණේ නැහැ මං ගාමන්ට් එකේ ආපහු වැඩට යනවට. එයා කිව්වේ අතන වැඩ කරොත් එහෙම අපිට ගොඩක් සල්ලි හොයන්න පුළුවන් කියලා තමයි එයා කිව්වේ. ඒ වගේම අපි සල්ලි හෙව්වා. ගොඩක් සල්ලි හම්බ කරා. ඒ වුණාට ඒ සල්ලි කවදාවත් ඉතුරුවක් වුණේ නැහැ. හැමදේම මත්ද්‍රව්‍ය වලටම විනාශ වෙලා යනවා. ඊට පස්සේ මම ඉතින් ඒ ජීවිතේට හුරු වුණා අන්තිමේදී. නිතරම මත්ද්‍රව්‍ය පානය කරලා තමයි මම ස්පා එකට යන්නේ. සාමාන්‍යයෙන් දවසකට ඔබ මුණ ගැහෙන්න කී දෙනෙක් විතර එනවද? 7 දෙනෙක් 8 දෙනෙක් විතර. සාමාන්‍ය දවසට ස්පා එකේ ඔබ වැඩිම හොයලා දෙන ආදායම කීයද? සමහර දවස් වලට රුපියල් 40000කට කිට්ටු වෙන්න හොයනවා. ඉතින් එහානේ සංසලා ඇත්තට මගේ ජීවිතය අඳුරෙන් අඳුරට යනවා කියන එක මට තේරුණා. ඒ වුණාට මට එකෙන් කිසිම ගැළවීමක් තිබුණේ නැහැ. මට එකෙන් ගැලවෙන්න උවමනාවක් තිබ්බත් ගැලවෙන්න මගේ බොයිෆ්‍රෙන්ඩ් ඉඩ දුන්නෙත් නැහැ. ඔබට තිබුණානේ ඔහුව අතහැරලා යන්න. ඌ අතහැරලා යන්න තිබ්බා. ඒ වුණාට ඌ තර්ජනය කරලා මාව තියාගෙන හිටියේ. ඔබ කරදරයක් නිසා ඔබගේ විවාහ ජීවිතයේ ඔබට ප්‍රශ්න හින්දා එතන ඉන්න බැරි හින්දා ඔබ එතන අතහැරලා ඇවිල්ලා නතර වෙන තැනත් ඒ වගේම තැනක් නේ. මට ඇත්තටම කරන්නේ මොකද්ද කියලාවත් මට හිතා ගන්න බැරි වුණා. මට තේරුන්නේ මම කරන්නේ මොනවද කියන්නේ මොනවද ඒ කිසිම දෙයක් මට තේරුන්නේ නැහැ. ඔබ මේ වෙද්දිත් තම ස්පායික වැඩ කරනවද? ඔව් තාමත් වැඩ කරනවා.
ඔබට පුළුවන් මේ ජීවිතෙන් මේ මිදිලා ඔබගේ යම්කිසි ව්‍යාපාර අපේ රටේ ඕන තරම් දේවල් තියෙන මුදල් හම්බ ගන්න. ඈ මේ රටේ අපි දකිනවා මේ පේරගහේ කොල කරලා මිනිස්සු සල්ලි හම්බ කරනවා. ඔබට පොල්ගෙඩි ලෙල්ල විකුණලා මිනිස්සු සල්ලි හම්බ කරනවා. ඉතින් ඔබට පුළුවන් නේ ඔබගේ කියලා දෑතේ සවියෙන් නැගිටින්න. ඇයි මේ කාගේවත් පිහිට සරණ පතන්නේ? මම හිතන්නේ දැන් මට සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඔබට ඉක්මනින්ම සාමාන්‍ය කෙනෙක් වගේ ජීවත් වෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබගේ ජීවිතය ඔබට අත්විඳ ඔබ මුහුණ දුන්න දේ ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ පාපු දේවල් අපිත් එක්ක නොබිය ප්‍රකාශ කිරීම සම්බන්ධව ඔබට අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබගේ ජීවිත කතාව තව කෙනෙකුට සමාජයේ ජීවත් වෙන කෙනෙකුට බොහොම පණිවිඩයක් වෙන්න පුළුවන්. ඕනට මේ කතාව ලොකු අත්සිල්ලක් වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතේ මේ විවාහය කියන එක මේ කසාදය කියන එක හරියටම තේරුම් ගන්න ඕන දෙයක්. මොකද ඇයට වරදින්නේ ඇය කසාද බඳින සැමියාගෙන් නෙවෙයි සැමියාගේ පියාගෙන්. හැබැයි එදා ඒ සැමියා එකපාරක් ඇය කියන දෙයට ඇහුම්කන් දුන්නා නම් එසන්සලා ඔබ හිතන්නේ ඔබේ සැමියා එදා එකපාරක් ඔබට ඇහුම්කන් දුන්නා නම් ඊට වඩා ඔබේ ජීවිතය ලස්සන තිබුණාද? අනිවාර්යෙන්ම වෙනස් වෙන්න තිබුණා. මොකද අපි කසාදයක් බැඳලා ගියාට පස්සේ ඒක අපිට පිටගයක් වගේ දැනෙනවට වඩා තමන්ගේ තැනක් වගේ දැනුනොත් තමයි අපිට ඒ ගෙදර ජීවත් වෙන්න ලේසි වෙන්නේ. මට කවදාවත් ඒ ගෙදර මගේ තැනක් වගේ මට තේරුනේ නැහැ. හැමදාම මට ඒක පිට තැනක් වගේ තමයි දැනුනේ. අනික් එක තමයි මගේ කතාවෙන් ගන්න තියෙන හොඳම දේ අපි කවදාවත් අපේ දෙමව්පියන්ට ඕනියටවත් වෙන කෙනෙක්ට ඕනියටවත් අපේ විවාහය කියන දේ තීරණය කරන්න හොඳ නැහැ. අපිට ගැළපෙන කෙනා අපිම තීරණය කරන්න ඕනේ. කිසිම දවසක අපේ විවාහයට අපි හදිස්සි වෙන්න හොඳ නැහැ. ඉතින් ඒ කතාව ඇයම තමයි කියන්නේ. ඔබේ ජීවිතයට ගැළපෙන කෙනා දන්නේ ඔබ. ඔබේ ජීවිතේ අවශ්‍ය කෙනා දන්නේ ඔබ. නැතුව සමාජයට ඕනවට, දෙමාපියන්ට ඕනවට, යහළුවන්ට ඕනවට, නෑදෑයන්ට ඕනවට ඔබේ ජීවිතයට අවශ්‍ය කෙනා තෝරගන්න එක ඔබට වෙන්නේ. තවත් නිසංසලා කෙනෙක් බිහි වෙන්නට පුළුවන්. ඉතින් මේ සමාජය තුළ මෙවැනි සිද්ධීන් මෙවැනි කතා දවසින් දවස අඩු වෙන්න දවසින් දවස අඩුලා මේ වගේ සිද්ධීන් නැතරම නැති වෙලා මේ සමාජය සෞභාග්‍යමත් ධාර්මික සමාජයක් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මිනිස්සුගේ ජීවිත නොහිතන වෙලාවට නොහිතන විදිහට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙච්ච තවත් එක්තරා ජීවිතයක් ගැන තමයි අද අපි මෙහෙම කතා කරන්න දෙන්නේ. ඉතින් අභ්‍යන්තරය අපි හැමදාම අපේ නිෂ්පාදන කණ්ඩායම සහ අපි හැමදාම උත්සාහ කරන්නේ මිනිස්සුන්ගේ කතා ඒ වෙනස් වෙච්ච විදිය සමාජ ජීවිත වෙන ඔබට පණිවිඩයක් වෙන නිසා ඔබ විදියට කියන. ඉතින් එහෙනම් හැමෝටම සුවදායි රාත්‍රියක්.